සුබ දවසක්. අද අපි කතා කරමු ප්‍රෙග්නන්සි පීරියඩ් එක පිළිබඳව. ප්‍රෙග්නන්සි පීරියඩ් එක එහෙමත් නැත්නම් ගර්භණී භාවය ඔබගේ ශරීරයේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙන අපූර්ව අවධියක් වෙන්න පුළුවන්. මෙම අපූර්ව වෙනස්කම් ඔබට තරමක් අභියෝගයක් වෙන්න පුළුවන් වගේම වෙනදාට වඩා මහන්සියක්, හුස්ම ගැනීමට තියෙන අපහසුතාවයක්, කොන්දේ වෙල්ලේ වගේ සංධ්‍යාශ්‍රිත වේදනාවක් වගේම කකුල්වල ඉදිමුමක් උලද දක්නට ලැබෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔබ බෞද්ධ චිකිත්සකවරයෙක් හමු වීම ඉතාමත් වැදගත් වෙන්නේ. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාරවලට යොමු වීම මගින් සංධ්‍යාශ්‍රිත වේදනාවන් අවම වීම, ඉරියව් සහ සම්බරතාවය වැඩි දියුණු වීම, හුස්ම ගැනීමට ඇති අපහසුතාවලින් මගහැරීම මෙන්ම රුධිර ගමනාගමනය වැඩි දියුණු කර ගැනීම මගින් සංධ්‍යාශ්‍රිතව ඇතිවන ඉදිමු අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබ ඉදිරියේදී බලාපොරොත්තු වන ඔබගේ දරු ප්‍රසූතිය පහසු කර ගැනීමට මෙන්ම දරු ප්‍රසූතිය අවසානයේ ඇතිවන සංකුලතාවලින් මගහරවා ගැනීමට මේ ඔබට පහසුවක් වෙන්නට පුළුවන්. පළපුරුදු බෞද්ධ චිකිත්සකවරයෙක් හමු වී ඔබට ඇති ගැටලු ඉදිරිපත් කිරීම මගින් ඔබට අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වීම මගින් ආරක්ෂක සහ නිරෝගී දරු උපතක් සඳහා සූදානම් වීමට ඔබටත් හැකියාව ලැබෙනවා.